මම අද ඔයාලට අරගෙන ආවේ රසම රස වටලප්පන් රෙසිපි එකක්. සිදුරු ගොඩාක් එන්න වටලප්පන් හදන හරිම ක්‍රමය තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. කිතුල් හකුරු වලින් හදනවා නම් වඩාත් හොඳයි. මම නම් අද හදන්න ගත්තේ කිතුල් හකුරු වලින්. මම මුලින්ම කිතුල් හකුරු ටික මේ ආකාරයට හීනියට කපා ගන්නවා. දැන් මම මේ කිතුල් හකුරු ටික කපාගෙන අවසන්. දැන් මට මේ උණු කිරීමට අවශ්‍යයි. දැන් මම භාජනය අල්ලිපේ තියා එයට කිතුල් හකුරු ටික එකතු කර හොඳින් උණු කර ගන්නවා. දැන් මම කිතුල් හකුරු ටික ලිපේ තබා එයට වතුර මේස හැඳි 3ක් පමණ එකතු කර ගන්නවා. දැන් අපිට මේ සඳහා පොල් කිරි අවශ්‍ය වෙනවා. මම මේ සඳහා පොල් ගෙඩියක උකු පොල් කිරි මිලිලීටර 100ක් පමණ එකතු කර ගන්නවා. ඔයාලට පේන්නේ නැති පොල් කිරි එක හරිම උකුයි. ඔයාලත් ගනිද්දි මේ විදිහට උකුවට පොල් කිරි එක ගන්න. දැන් මම ඒ හොඳින් මික්ස් කර ගන්නවා. මම මේ වටලප්පම සෑදීම සඳහා බිත්තර 4ක් එකතු කර ගන්නවා. මම නම් ලොකු බිත්තර වලින් අරගෙන තියෙන්නේ. ඔයාලා පොඩි බිත්තර එකතු කර ගන්නවා නම් බිත්තර 5ක් පමණ එකතු කර ගන්න. දැන් මම මේ බිත්තර ටික හොඳින් බීට් කර ගන්නවා. මම බිත්තර ටික විනාඩි 2ක් පමණ හොඳින් බීට් කර ගන්නවා. දැන් මම මේ බීට් කරගත්ත බිත්තර ටික හොඳින් පෙරා ගන්නවා. බිත්තර හොඳින් පෙරාගත් පසු අවසානට ඉතුරු වෙන ටික එකතු කරගන්න එපා. ඒ ටික අයින් කරලා දාන්න. අපි උණු කරගත් හකුරු ටික හොඳින් නිවා ගැනීමට අවශ්‍යයි. දැන් මම මේ හකුරු ටික හොඳින් නිවාගෙන තියෙන්නේ. ඔයාලා හකුරු එක රස්නේ නම් බීට් කරගත්ත බිත්තර ටික එකතු කරන්න එපා. හොඳින් නිවාගෙන තමයි එකතු කරගන්නේ. දැන් මම මේ හොඳින් මික්ස් කරගන්නවා. මම මෙයට ලුණු තේ හැඳි භාගයක් පමණ එකතු කරගන්නවා. මීට අමතරව මම මෙයට වැනිලා සල්පයක් එකතු කරගන්නවා. දැන් මම එයද හොඳින් මික්ස් කරගන්නවා. ඔයාලට පුළුවන් නම් මීට අමතරව කුරුඳු එන්සාල් කරාබු නැටි කුඩු එකතු කරගන්න පුළුවන් නම් හොඳයි. එතකොට හොඳ සුවඳක් එනවා. දැන් මම මේ මිශ්‍රණය ට්‍රේ එකට එකතු කරගන්නවා. ඔයා මේ මිශ්‍රණය එකතු කරගන්න කලින් බටර් හරි තෙල් හරි මේ ට්‍රේ එකේ තවර ගන්න. මොකද එතකොට ගලව ගන්න අපිට පහසුයි. දැන් අපිට මේ ස්ටීම් කර ගැනීම සඳහා ඇලුමිනියම් ෆොයිල් එකකින් හරි පියනකින් හොඳින් වසා ගැනීමට අවශ්‍යයි. ඇතුළට වතුර යන නිසා. මම නම් මේ රයිස් කුකර් එකේ තමයි ස්ටීම් කරගන්නේ. අපිට මේ විනාඩි 40ක් වගේ ස්ටීම් කර ගැනීමට අවශ්‍යයි. මේ දැන් විනාඩි 45කට පසු ඔයාලත් මැදට ටූත් පික් එකක් ගහලා බලන්න තැම්බිලාද තියෙන්නේ කියලා. දැන් මම මේ වටලප්පම හදාගෙන ඉවරයි. ඔයාලත් try කරලා බලන්න. ඔයාලට ඉදිරියටත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් තාම village cook channel එක follow කරලා නැත්නම් follow කරන්න, subscribe කරන්න, bell icon එක all දාලා තියාගන්න.